අයිබෝන් අයකතුලට ෆ්ලයිවිත් මිඩිප් චනලකින් ගෙන තවත් වීඩයක් එක. ඉතිං මම කලින් වීඩියෝස් කිහිපයකදී එයාලයින් සර්විසස් ගානක් රිවිව් කරලා තියෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් ඇතුළත. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින්ස් ඉකොනොමි ක්ලාස් රිවිව් එක මම කලින් අරගෙන ආවා. මේ වීඩියෝස් ඔක්කොම ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් ඉල්ලපු දෙයක් තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් බිස්නස් ක්ලාස් එක ගැන කතා කරන බිස්නස් ක්ලාස් එක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න කියලා. ඉතින් ඔන්න අද ඒකට තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මම මේ වෙද්දී ඉන්නේ කටුනායක එයාපෝට් එක ඇතුළේ තියෙන සරන්ඩිප් ලවුන්ජ් එක ඇතුළේ. සරන්ඩිප් ලවුන්ජ් එක කියන්නේ කටුනායක එයාපෝට් එක ඇතුළේ තියෙන ලවුන්ජස් කිහිපයකින් එක. මේක තමයි කාලෙක ඉඳන් අපි ගොඩ දෙනෙක් ගෙන යන ලවුන්ජ් එක. ඉතින් බිස්නස් ක්ලාස් පැසෙන්ජර් කෙනෙක් නම් ඔයාට මේ ලවුන්ජ් එකට ඇක්සස් හම්බ වෙනවා. ඔයාට වගේ බෝඩින් පාස් එකත් එක්ක තවත් පොඩි ඉන්විටේෂන් එකක් වගේ වෙනම තවත් පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් ඔයාට හම්බ වෙනවා. මේක දීලා ඔයාට ඇතුළට එන්න පුළුවන්කම තියෙනවා. මේ ලවුන්ජ් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට අන්ලිමිටඩ් ෆුඩ් සර්ව් කරනවා. ඒ කියන්නේ බුෆේ ඔප්ෂන්ස් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මම ආවේ උදේවරුේ. ඒ නිසා මට බ්‍රෙක්ෆාස්ට් ඔප්ෂන්ස් බලා ගන්න හම්බුණා. කිරිබත් වල ඉඳගෙන ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් වල ඉඳගෙන ගොඩාක් ඔප්ෂන්ස් මෙතන තියෙනවා. මෙතන ඊට පස්සේ ෆෘට් ජූස් කෝඩියල් වල ඉඳගෙන කොෆි වගේ දේවල් අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාට ඇල්කොහොලික් ඔප්ෂන්ස් බලා ගන්න හම්බ වෙනවා. වෙනම බාර් එකක් බලා ගන්න හම්බ වෙනවා. ඔයාට කැමති දෙයක් සෙල්ෆ් සර්විස් තියෙන්නේ. ඔයාට කැමති ලිකර් වර්ගයක් හෝ එහෙම නැත්නම් ඔයාට වයින් ඕන දෙයක් ඔයාට අවශ්‍ය විදිහට අරගන්න පුළුවන්කම තියෙනවා. සහ ඒකට අවශ්‍ය කරන බයිට්ස් වගේ දේවල් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මම ආසම දෙතා මේ ලවුන්ජ් එකේ මේකේ තියෙන view එක. ඔයාට වෙන සයිඩ් එකේ අපිට එයාපෝට් එකේ සම්පූර්ණ view එකක් ඔයා එයාක්‍රාෆ්ට් ස්පොට් කරන්න ටිකක් ආස කෙනෙක් නම් ඔයාට සම්පූර්ණ view එකක් බලා ගන්න පුළුවන්. මම හිතන අපි බෝඩ් වෙන එයාක්‍රාෆ්ට් එකක් ටිකක් ඈත පේන්න තියෙනවා. මම විශ්වාස කරන එක වෙන්න ඕනි ගේට් නම්බර් එකත් එක්ක බලද්දි. කොහොම හරි මේ විදිහට ඔයාට ලස්සන view එකක ඉඳගෙන යම් කිසි වැඩ ටිකක් කරගන්න ගමන් ඔයාට ෆුඩ්ස් බෙවරේජස් එන්ජොයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ලවුන්ජ් එකේ තියෙන විශේෂත්වය තමයි මෙතන අපිට වොෂ්රූම්ස් බලා ගන්න හම්බ වෙනවා, ෂවර්ස් බලා ගන්න හම්බ වෙනවා. ඊට අමතරව මම හිතන්නේ මසාජ් රූම්ස් උත් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ ලවුන්ජ් එකට වඩා වෙනම ගාණක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බිස්නස් ක්ලාස් ටිකට් එකට මේක ඉන්ක්ලූඩ් වෙලාම තමයි තියෙන්නේ. ඉතින් මම මගේ චෙකින් ප්‍රොසෙස් එක ෂෙයා කරගන්න මුලින්ම මගේ ෆ්ලයිට් එක තියෙන එකමාරට පැය 3ක් තියලා අපිට සාමාන්‍ය චෙකින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 10 මාර ඉඳගෙන අපිට චෙකින් වෙන්න පුළුවන් එයාපෝට් එක ඇතුළට. ඒ විදිහට මම 10 මාරට චෙකින් වුණා. මගේ වැඩ ටිකට විනාඩි 10ක් වගේ ගියා. අද එයාපෝට් එක බිසි නෑ පොඩ්ඩක්. ඒක නිසා 10:45 වෙන්න කලින් මම සරන්ඩිප් ලවුන්ජ් එකට ආවා. ඒ අනුව මගේ ප්ලේන් එකට මට බෝඩ් වෙන්න තියෙන්නේ 12:50ට වගේ වෙලාවක. ඒ අනුව මට පැය දෙකක් කට වඩා වැඩි කාලයක් මට ලවුන්ජ් එකේ ඉන්න හැකියාව ලැබෙනවා. මේ ඉන්න කාලය ඇතුළත මට දැන් පේනවා ලන්ච් මේ විදි සර්ව් කරනවා. මම උදේ ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් අරගත්තා. මට ලන්ච් එකත් අද අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිත් සයිඩ් එකේ ඇල්කොහොලික් දේවල් සර්ව් කරනවා. උදාහරණයකට මම රෙඩ් වයින් මෙතනින් අරගත්ත දැනට. ඊට අමතරව අපිට කොෆි මැෂින් එකක් බලා ගන්න හම්බ වෙනවා. අපිට ඒකත් සෙල්ෆ් සර්විස් විදිහට තියෙන්නේ. ඉතින් බිස්නස් ක්ලාස් ටිකට් එකක් ගන්න එකේ ලැබෙන පර්ක්ස් ටිකක් තියෙනවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ බිස්නස් ක්ලාස් ටිකට් එකක් ඕනම එයාලයින් එක ප්‍රයිස් එක ඉකොනොමි ක්ලාස් එක වගේ දෙගුණයක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්කම තියෙනවා. තුන් ගුණයක් සමහරකට හතර ගුණයක් දක්වා වුණත් යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට ලැබෙන පර්ක්ස් විදියට ඔයාට පළවෙනියටම එයාපෝට් එකට ආපු ගමන්ම ඔයාට චෙකින් එද්දී ඔයාට ප්‍රයොරිටි චෙකින් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයාට වෙනම ලයින් එකක් බොහොමයක් වෙලාවට තියෙනවා බිස්නස් ක්ලාස් පැසෙන්ජර්ස්ලට. මේ අනුව බොහොමයක් වෙලාවට ඔයාට queue එක ස්කිප් කරන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි තියෙන පළවෙනිම ප්ලස් පොයින්ට් එක. ඉතින් එතනත් එහාට ගියාට පස්සේ ඔයාට වැඩිපුර බැගේජ් එකක් ගෙනියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම හිතන්නේ කිලෝ 40කට විතර ප්‍රමාණයක්. දැන් උදාහරණයක් විදිහට ඉකොනොමි ක්ලාස් එකේ කිලෝ 30යි නම් ඔයාට කිලෝ 40ක් විතර ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මේකත් තව ඇඩ්වාන්ටේජ් එක. මේ හැමදේටම අමතරව ඔයාට එයාක්‍රාෆ්ට් එක එනකම් පැය දෙකමාරක් විතර එන්ජොයි කරන්න පුළුවන් ලවුන්ජ් එක. මේකත් ඉන්ක්ලූඩ් වෙලා තියෙන. මේකේ තියෙන මීල්ස් බෙවරේජස් ඔයාට ඕන තරමක් ගන්න පුළුවන්. කිසිම ලිමිට් එකක් නැහැ. ඊට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා එයාක්‍රාෆ්ට් එකට බෝඩ් වෙන්න. ඉතින් එයාක්‍රාෆ්ට් එකට බෝඩ් වෙද්දී ඔයාට ප්‍රයොරිටි බෝඩින් බලා ගන්න හම්බ වෙනවා. කියනවා ඔයාට හැමෝටම කලින් එයාක්‍රාෆ්ට් එකට බෝඩ් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් එයාක්‍රාෆ්ට් එක තියෙන මේන්ම ක්ලාස් එක ඇවිල්ලා බිස්නස් ක්ලාස් එක නෙමෙයි. තියෙන මේන්ම ක්ලාස් එක ෆස්ට් ක්ලාස් එක. හැබැයි ෆස්ට් ක්ලාස් එක හැම එයාක්‍රාෆ්ට් එකෙම හැම ෆ්ලයිට් පාත් එකකින් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ටිකක් දුර යන ෆ්ලයිට්ස් වල ෆස්ට් ක්ලාසස් බලා ගන්න හම්බ වෙනවා. මං හිතන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් වල ෆස්ට් ක්ලාස් තියෙනවා කියලා. බිස්නස් ක්ලාස් එක තමයි මං හිතන්නේ වැඩිම තියෙන්නේ. නමුත් එතනින් එහාට ගියපස්සේ සමහරක් එයාලයින්ස් වලින් ෆස්ට් ක්ලාස් සර්විස් ඔෆර් කරනවා. මේ කතාව ටිකක් වෙනස්. සම්බලම ඉදිරියේදී අපිට මේ වගේ ඔපචුනිටි එකක් එයිද කියලා channel එක කතා කරන්න. නමුත් දැනට බිස්නස් ක්ලාස් වල ඔයාට පේන විදිහට මේ වගේ ඔපචුනිටිස් ටිකක් තියෙනවා. ඉතින් මට තව එයාක්‍රාෆ්ට් එකට බෝඩ් වෙන්න පැයකට වඩා වැඩි වෙලාවක් තියෙනවා. ඒ නිසා අපි හිමින්සරේ ටයිම් එක අරගෙන මෙතන පොඩ්ඩක් ඉඳලා වැඩ ටිකක් කරගෙන අපි එයාක්‍රාෆ්ට් එකට බෝඩ් දෙමු. මම ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයත් එක්ක ෂෙයා කරගන්නම්.
ටිකට් එක 11:12:55 බෝඩ් එකේ තියෙන දැන් වෙලාව 12:46 මිනිත් 9ක් තියෙනවා. මිනිත් 9ක් තියෙනකොට එකමාරට ෆ්ලයිට් එක යන්නේ. මගේ මේ වීඩියෝගේ අරමුණ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිස්නස් ක්ලාස් එකත් එක්ක ඔයාලට ලැබෙන ඇඩ්වාන්ටේජස් ෂෙයා කරගන්න වගේම ඔයා මොනම හරි එයාර්ලයින් එක බිස්නස් ක්ලාස් එකේ ෆස්ට් ටයිම් යනවා try කරනවා නම් ඕවරෝල් ඔයාලට ලැබෙන්න තියෙන ෆැසිලිටිස් ෂෙයා කරගන්න එක විශේෂම කියනවා මේක ෂෝට් හෝල් ෆ්ලයිට් එකක්. ඒ කියන්නේ මම සිලෙක්ට් කරගත්තේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් UL127 මේ ෆ්ලයිට් එක වැටලා තියෙන බණ්ඩාරනායක එයාපෝට් එකේ ඉඳන් චෙන්නයි දක්වා. මේක දල වශයෙන් පැය එකමාරකට ෆ්ලයිට් එකක්. හැබැයි එයාක්‍රාෆ්ට් එක අහස තියෙන පැයකට වගේ ආසන්න කාලයක්. මේ නිසා බිස්නස් ක්ලාස් සහ ඉකොනොමි ભેදකින් තොරව බොහොමයක් ෆැසිලිටිස් අපිට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපිට ඉන් ෆ්ලයිට් එන්ටර්ටේන්මන්ට් ලැබෙන්නේ නැහැ සහ ඔය ඉකොනොමි ක්ලාස් යනවා නම් ඔයාලට පුංචි ස්නැක් එකක් විතරයි හම්බෙන්නේ. මේක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ප්‍රශ්නයක් නෙමෙයි. බොහොමයක් වෙලාවට අපිට ෂෝට් හෝල් ෆ්ලයිට්ස් වල මේ දේවල් බලා ගන්න හම්බෙනවා. ඔයාලට බිස්නස් ක්ලාස් එක හරියටම එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් මීඩියම් හෝල් එහෙම නැත්නම් පැය 3ක් 6ක් අතර උදාහරණයක් විදිහට සිංගප්පූර් ඩුබයි වගේ රටකට යන්න පුළුවන් කම තියෙනවා ශ්‍රී ලංකාවේ ඉඳගෙන. නැත්නම් පැය 6කට වඩා වැඩි උදාහරණයක් විදිහට ලන්ඩන් ඇතුළු යුරෝප් කන්ට්‍රි එකට මේ වගේ ඔයාලට ෆ්ලයිට් පාත් එක අනුව ඒ වගේ මේ එයාක්‍රාෆ්ට් එකේ මොඩල් එක අනුව බිස්නස් ක්ලාස් එක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඇතුළේ පව සෑහෙන්න වෙනස් වෙනවා. මේකනේ කියන්නේ හේතුව මම දන්නවා වීඩියෝ දැම්මට පස්සේ බොහොමයක් දෙනෙක් අනිවාර්යයෙන් මේ ෆැසිලිටිස් නැත්තේ ඇයි කියලා අහනවා. සුපර්බරි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එයාබස් එයාක්‍රාෆ්ට් එකක් බලා ගන්න හම්බෙන මගේ දැනුම හැටියට මේ තියෙන එයාබස් A321 ට්වින් ජෙට් එකක්. බිස්නස් ක්ලාස් ස්ට්‍රක්චර් එක දිහා බැලුවොත් අපිට 2x2 ස්ට්‍රක්චර් එකක් බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම රෝස් 3ක් විතරයි බලා ගන්න හම්බෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ බිස්නස් ක්ලාස් එකේ තියෙන සීට්ස් 12ක් විතරයි. ටිකට් ප්‍රයිසස් ගැන කතා කරලා ශ්‍රී ලංකාවේ ඉඳගෙන චෙන්නයි දක්වා one way ඉකොනොමි ක්ලාස් එකේ ටිකට් එකක් දල වශයෙන් රුපියල් 30000 40000 අතර වගේ යන්නේ. one way බිස්නස් ක්ලාස් ටිකට් එකක් රුපියල් 80000 ලක්ෂයක් අතර යන්නේ. රිටර්න් ටිකට් එකත් එක රුපියල් 1,60,000කට වගේ ආසන්න මුදලක් යාවි. නැවතත් කොයන කාලයනෝ සහ ඩෙස්ටිනේෂන් එක අනුව මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාක්‍රාෆ්ට් එකේ බෝඩ් එකක් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් ලැබෙනවා. මේක අපිට ඉකොනොමි ක්ලාස් එකේදී ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඩීසන්ට් සයිස් පිලෝ එකක් ලැබිලා තියෙනවා වගේ. ඔයාලට පේන්නේ නැති මට වින්ඩෝස් දෙකමාරක විතර ඇක්සස් ලැබිලා තියෙනවා. ඉකොනොමි ක්ලාස් එකේදී අපිට එක වින්ඩෝ එකක් විතරයි බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේ මේ ෂෝට් හෝල් ෆ්ලයිට් එකේ අපිට කිසිම පිලෝ එකක් ඉකොනොමි ක්ලාස් එකේදී හම්බෙන්නේ නැහැ. ඔය මීඩියම් හෝල් ලොං හෝල් ෆ්ලයිට් එකේ යනවා නම් පැහැදිලිවම ඔයාලට ඉන් ෆ්ලයිට් එන්ටර්ටේන්මන්ට් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අන්ෆෝචුනේට්ලි මේ එයාක්‍රාෆ්ට් එක අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ලොං හෝල් ෆ්ලයිට්ස් වල වගේ අපිට ගොඩාක් ලොකු ප්‍රයිවසි එකක් හම්බුනේ නැතුණාට ගොඩක් ඩීසන්ට් සයිස් එකකින් මේ සීට්ස් හදලා තියෙනවා. මාරම කම්ෆර්ටබල්. ඒ වගේ මේක රෙක්ලයින් කරන්න පුළුවන් සීට් එකක්. මේකත් එක්ක අපිට එක්ස්ට්‍රා කම්ෆර්ට් එකක් හම්බ වෙනවා වගේම අපේ කකුල් දෙකත් මේ වගේ රිලැක්ස් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම සෑහෙන හොඳ ලෙග් රූම් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මම සම්පූර්ණයෙන්ම කකුල් දෙක දිගෑරියට පස්සෙත් ඔයාලට පේන්නේ තවත් ඉඩ ඉතුරු වෙලා තියෙනවා. බිස්නස් ක්ලාස් එකේ යන එකේ තවත් ඇඩ්වාන්ටේජ් එකක් තමයි අපිට වැඩිපුර මීල් ඔප්ෂන්ස් ප්‍රාණයක් හම්බ වෙනවා. මම පෙස්කාටේරියන් කෙනෙක්. ඒ කියන්නේ මම සී ෆුඩ්ස් විතරයි කන්නේ. මේකත් එක්ක ගොඩක් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් වල යද්දි මට සිද්ධ වෙනවා වෙජිටේරියන් ඔප්ෂන් එකකට යන්න. නමුත් ශ්‍රී ලංකන් බිස්නස් ක්ලාස් එකේ අපිට බලා ගන්න හම්බ වෙනවා සෑහෙන ඔප්ෂන්ස් ගානක් වෙජිටේරියන් ඔප්ෂන් ඒ වගේම සී ෆුඩ් බේස්ඩ් ඔප්ෂන් චිකන් බේස්ඩ් ඔප්ෂන්. ඉතින් මම තෝරගත්තේ මේ ටූනා එක නූඩල්ස් එකක්. මේක ඇත්තටම ගොඩක් රසයි සහ ගොඩක් හොඳ ප්‍රසන්ටේෂන් එකක් බලා ගන්න හම්බ වෙනවා. මේ මීල් එකේ මේන් කෝස් එකට අමතරව අපිට ඇපටයිස් එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේ ඩෙසර්ට් එකක් බලා ගන්න හම්බ වෙනවා සහ අවසානයේ අපිට ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එහෙම නැත්නම් මිල්ක් ටී එකක් හම්බ වෙනවා. නැවතත් අහසේ පැයක විතර කාලයක් තියෙන ෆ්ලයිට් එකක් නිසා ටේක් ඔෆ් කරගම මීල් සර්විස් එක ස්ටාර්ට් වෙනවා වගේ මීල්ස් අරන් ඉවර වෙද්දී ඕල්මෝස්ට් ලෑන්ඩ් කරන්න ලං වෙලා ඉවරයි. ඕවරෝල් ගණිත සමහරකට වඩා හිතෙන්න පුළුවන් පොඩි වෙලාවක් වෙනුවෙන් බිස්නස් ක්ලාස් එකට මේ වගේ මුදලක් ස්පෙන්ඩ් කරන එක වර්ත් නැහැ කියලා. හැබැයි මගේ පර්ස්පෙක්ටිව් එකෙන් කියන්න තියෙන්නේ ඔයා ඔයාගේ ටයිම් එක වැලියු කරන කෙනෙක් නම් නැත්නම් ඔයාගේ කම්ෆර්ට් එක වැලියු කරන කෙනෙක් නම් පැහැදිලිවම බිස්නස් ක්ලාස් කියන්නේ ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. පැහැදිලිවම බිස්නස් ක්ලාස් එකට බිස්නස් ක්ලාස් කියලා කියන්නේ මෙන්න මේ හේතු නිසා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පැත්තටදී අපේ ශ්‍රී ලංකාවේ ඕන් එයාර්ලයින් එක විදිහට සහන රිලයබල් සර්විස් එකක් ලබා දෙනවා. මගේ රේටින්ස් අර ෆුඩ් වලට 10න් 9ක්, ක්ලීනර්ස් එකට 10න් 10ක්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ වැඩ කරන කොල්ලෝ ටිකට 10න් 10ක්, ඒ වගේම ෆීමේල් ස්ටාෆ් එකකට 10න් 6ක්. අවසාන වශයෙන් බිස්නස් ක්ලාස් එක ගැන විතරක් හිතලා සියලුම ෆැසිලිටිස් සහ ඕවර් රේට් කරොත් 10න් 9ක් ලබා දෙන්න පුළුවන්. ඉතින් විදිහට තමයි චෙන්නයි වලට ආවේ. මෙතනින් වීඩියෝ එක අවසන් වෙනවා. මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිස්නස් ක්ලාස් එක ගැන. වීඩියෝ එක නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝ හැම වෙනකම් ඔයගොල්ලන්ට සුවසක්.